ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීම සඳහා තවත් දින 9ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වනවිටත් ලෝක කුසලානයේ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් සහ අතිරේක ක්‍රීඩකයන් 2 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වන විට නම් කර තිබෙනවා. ඉතින් ලෝක කුසලාන තරඟාවලියට ක්‍රිකට් ආයතනය විසින් සංචිතය නම් කරත් එම සංචිතය සඳහා ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන වනිදු හසරංගට පුහුණුවීම අතරතුරදී නැවතත් ආබාධ තත්ත්වය ඇතිවීම නිසා ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් අවසාන වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ වනිදු හසරංගට මෙවර ලෝක කුසලාන තරඟාවලිය අහිමි වීමට වැඩි ඉඩ කඩක් පවතින බවටයි. මොකද ඔහුට වෛද්‍යවරුන්ගේ නිර්දේශවලට අනුව සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට අවශ්‍ය බවටයි සඳහන් කොට තිබෙන්නේ. ඉතින් මේ නිසා වනිදු හසරංගගේ ස්ථානයේ සඳහා ආසියානු කුසලාන තරඟාවලියේදී දුනිත් වෙල්ලාලගේ හට හිමි වුණත් ඉතින් දුනිත් වෙල්ලාලගේ දක්ෂතා නිසා ඔහු කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වුණා. ඉතින් මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී වනිදු හසරංගගේ ස්ථානය දුෂාන් හේමන්තට හිමීමට නියමිත බවටයි මේ වන විට විශ්වාසවන්ත ආරංචි මාර්ගවල සඳහන් වී තිබෙන්නේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව සමග බැඳී සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හැටියට ඔයාලගේ අදහසට අනුව වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත යොදා ගැනීම සුදුසුද? ඔයාලට විවෘතයි පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලෝක කුසලාන තරඟාවලියේදී අලුත්ම තොරතුරු සමගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.